අමරිකාව කියලා කියන්නේ සල්ලි බලෙන් ගොඩගිය රටක්. රුසියාව කියලා කියන්නේ ආයුධ බලෙන් ගොඩගිය රටක්. චීනය කියලා කියන්නේ තාක්ෂණය බලෙන් ගොඩගිය රටක්. එතකොට ලංකාව කියන්නේ මොලේ බලෙන් ගොඩ යන්න පුළුවන් රටක්. ලෝක ඉස්සෙල්ලාම නැව හැදුවේ කොහෙද? ඉස්සෙල්ලාම ස්නයිපර් තුවක්කුව හැදුවේ කොහෙද? ලෝක ඉස්සෙල්ලාම වෙඩි බෙහෙත් හැදුවේ කවුද? වාහනේ හැදුවේ කවුද? ලෝක ඉස්සෙල්ලාම බැංකු ක්‍රමය හැදුවේ කවුද? ලංකාවේ. ඇයි ඒ? සහජ බුද්ධිය වැඩිම මිනිස්සු. එච්චර දුරට යන්න ඕනෙත් නෑ. ලංකාවේ විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් අවුරුදු ගණන් පර්යේෂණ කරමින් සෑහෙන්න දේවල් හොයාගන්න. ඒත් ප්‍රශ්න කියන්නේ ඒවා විශ්වවිද්‍යාලවලින් පිටතට එන්නේ හරිම අඩු. ඇයි ඒ වගේ විශ්වවිද්‍යාලවලින් පිටතට ආපු සමහර නිෂ්පාදන එවනකොට සුපිරියටම වැඩ කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් හඳුන්වා දුන් නිෂ්පාදන 3ක් සඳහා 90%කට වඩා වැඩි පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට හැකි වී තිබෙන බව කැලණිය විශ්වවිද්‍යාලය තහවුරු කර තිබෙනවා. කොළඹ සරසවියෙන් හදපු වේදනානාශකයට කැලණියෙන් සහතිකයක් කියලා සඳහන් කරනවා. ඒදී 90%කට වඩා විශ්වාසයක් ඒ කෙරෙහි තියෙනවා කියලා කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමට හොයාගන්න පුළුවන් වුණා කියලායි කියන්නේ. මතකද එලිකාව වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගෙනාපු විසඳුම? කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අනුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය විසින් සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස පෙලිකවට එරෙහි පෝෂක ඖෂධයක් සොයාගෙන තිබෙන බව. මතකද හිසකෙස් ගැලවෙනවට කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගෙනාපු අනිත් විසඳුම? ඉතින් මේ සැටිනි කියන්නේ ලංකාවේ මෙතෙක් බිහිවෙච්ච හොඳම හෙයා සොලියුෂන් එක. මොකද කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් කාලයක් තිස්සේ කරපු පර්යේෂණවල ප්‍රතිඵලයක් විදිහට තමයි සැටිනි බිහි වෙන්නේ. මතකද සංධි වේදනාවට කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඒ වගේම ගෙනාපු විසඳුම? ඕතොසීල් කියන්නේ වේදනාවට සහනය දෙන්න වර්තමානයේ සොයාගන්නා ලද ඉතාමත් ඉහළ ක්‍රියාකාරී මට්ටමේ සංඝටකයන් සහිත ක්‍රියාකාරී ස්වභාවික ඖෂධයක්. මෙතන තියෙන්නේ ඒ වගේ කාරණා 3යි. හිතන්න මීට අමතරව තව කොච්චරනම් ඒ වගේ විශ්වවිද්‍යාල පර්යේෂණ ඒ පුස්තකාලවල් වල, ෆයිල් වල, කම්පියුටර්ස් වල, අස්සවල් මුල්ලවල් වල හුස් කඩවැල්. මේ පර්යේෂණ සහ සංවර්ධන බලගන්වන්නේ නිෂ්පාදන ආර්ථිකයකට අවශ්‍ය අගය එකතු කළ භාණ්ඩ හා සේවා නිපදවන්න. ඒ නිපදවීම පර්යේෂකයන්ට විතරක් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඉතින් මේ රටේ ඉන්න මොලකාරයෝගෙන් වැඩක් අරගන්න මොලයක් ලොකු පුටුවල ඉන්න උදවියට ඒ විදිහටම ලැබුණු දවසට අපේ රට ඇත්තටම මොලෙන් ගොඩ කිය රටක් වෙනවා නිසකයි කියලා ඔය අයගේ මොලේට යන්නත් එක්ක share this 100 seconds.